Welcome back Gaming Rush YouTube channel එකෙන් අලුත් මාත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඕගොල්ලෝ අද මං ගෙනල්ලා තියෙන්නේ free remote දාන්න පුළුවන් app එකක්. ඉතින් මේ app එක දාගන්න පුළුවන් 2GB වලින් උඩ ෆෝන් වලට විතරයි. මොකද නැත්තම් ෆෝන් එක මාර විදියට lag වෙන්න බලන නිසා. ඉතින් අපි subscribersලා 300 ගහන්නත් ඕන. ඉතින් ඒ හින්දා set වෙලා ඉන්න channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අපි ඉන්ට්‍රෝ වීඩියෝෙන් පස්සේ සෙට් වෙමු යාළුවනේ. අපේ Play Store එකෙන් app එක download කරගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඕගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන Play Store app එකට යන්න. ඊට පස්සේ ඕගොල්ලෝ search කරගන්න Keymap කියලා. ඊට පස්සේ ඒ app එක install කරලා ඕගොල්ලන්ගේ ඒ app එක මෙන්න මේ විදිහට open දීලා log වෙන්න. ඉතින් ඕගොල්ලෝ මුලින්ම log වුණා නම් fix කියලා උඩින් තුනක් පෙන්නනවා. ඒක allow දෙන්න. ඊට පස්සේ ඔය දකුණු පැත්තේ යට තියෙන ධන ලකුණට click කරන්න. ඉතින් එතන ක්ලික් කරාන් පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් එතනින් ඔයගොල්ලෝ මෙන්න මේ මං පෙන්නන අයිකන් එක ඔබාගෙන ඔයගොල්ලන්ගේ වොලියුම් වැඩි වෙන බටන් එක ඔබාගෙන ඉන්න. මේ විදියට ඔබාගෙන හිටියනම් ඔයගොල්ලන්ට මෙතනින් එයි වොලියුම් අප් කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන අයිකන් එකට යන්න. ඉතින් ඔයගොල්ලෝ ඒක ක්ලික් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් දැන් මම මේ පෙන්නන අයිකන් එක ඔබන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ හතරවෙනියක් තියෙන ටැප් ස්ක්‍රීන් කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයගොල්ලන් ගැලරියෙන් මම මෙන්න මේ පෙන්නන එක ටච් කරලා ගැලරියට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ කස්ටම් හබ් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන එන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහද්දී ඔයගොල්ලන්ගේ කස්ටම් හබ් එකේ ඉමෝට් එකක් උඩින් අර ඉමෝට් දාන්න පුළුවන් අයිකන් එක තියාගෙන කස්ටම් හබ් එකේ ෆොටෝ එකක් ගහගෙන එන්න. ඉතින් දැන් මම මේ ෆොටෝ එක මෙතනට මෙන්න මේ විදියට මේක ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ඉරි දෙක එකතු වෙන තැන තියෙන්නේ. අන් ඒක ඔයගොල්ලන්ගේ ඉමෝට් ඒ කියන්නේ ඉමෝට් දාන්න පුළුවන් අයිකන් එක උඩින් ඒක හරියටම තියාගන්න. ඉතින් ඊට පස්සේ ඔතන පල්ලෙහා තියෙන හරිය අයිකන් එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට වැඩි කරන්න දෙයක්වත් නැහැ. මෙතනට නමක් දෙන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඕනේ නමක් දෙයි ගන්න. ඒක අවුලක් නැහැ. ඉතින් ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ පල්ලෙහා තියෙන done එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝව ආයි මුලටම යයි. ඊට කලින් මෙන්න මෙතන setting icon එක දීලා උතන උඩ මේක 100ට දෙන්න. මැද එක දෙන්න එපා මුකුත්. යට මේක 100ට දෙන්න. ඊට පස්සේ උතන පල්ලෙහාටම යන්න. මම මේ වැරදි එකක් උපාගෙන පොඩ්ඩක් පිස්සු කරනවා ගණන් ගන්න එපා. උතන පල්ලෙහාටම යන්න. ඊට පස්සේ පල්ලෙහාටම යද්දී තියෙනවා done කියලා. ආන්ගේ done කියන එක දීලා ඔය හරිය කියන්නේ done එකක් දෙන්න. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලෝ ෆෝන් එකට වයස් එකක්වත් මොකුත් ඇවිල්ලා කියලා. ඉතින් ඔයගොල්ලෝ වොලියුම් බටන් එකේ ඉබ්බට සද්ද වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ වොලියුම් අඩු වෙන බටන් එක ඔබලා තමයි ඉතින් ඔයගොල්ලෝ සද්ද වැඩි අඩු කරගන්න ඕනේ. ඉතින් ඒක හුරු වෙයි ඔයගොල්ලන්ට. ඒක දැන් මටත් හුරු වෙලා තියෙන ඇත්තටම කිව්වොත්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ ගේම් එකට ගිහින් බලන්න කොහොමද තත්ත්වය කියලා. ඉතින් පේනවද? කෙලින්ම ආයි PC වගේ. ඉතින් දැන් මං පොඩ්ඩක් මේක ලෝඩ් කරලා පෙන්නන්න. පොඩ්ඩක් එනවා මින්ද පොඩ්ඩක් මේක ලැග් කඩියක් ගියා. ඒකයි මම මේ පොඩ්ඩක් නටලා ගත්තේ. ඉතින් මම මේ විදිහට දැන් මේක මම දැන් රීලෝඩ් කරලා පෙන්නන්න. ඉතින් පොඩ්ඩක් ඉන්න මේ ටික තියාගන්නකම්. හරි. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලෝ ෆෝන් එකේ ඉමෝට් දාන්න පුළුවන්. හොඳයි නේද? දැම්ම ගිහලා කරලා බලන්න. හැබැයි එකක්වත් වරද්ද ගන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට තව ඉස්සරහට වීඩියෝ බලා ගන්න පුළුවන් මේ වගේ. ඉස්සරහට මං හිතන් ඉන්නවා BR ගහන්න සුබිරි පොට් ටිකක් ගේන්න. ඉතින් පොට් 5ක් ගේනවා. උඩරින් 5ක් හරි 7ක් හරි ගේන එක ගේනවා. හරිද? මේක ලයික් පුළුවන් නම් 10 කරලා දෙන්න. 10 කරලා දුන්නොත් ඒ සැනින්ම ගේනවා මචං. හරිද? රෙකෝඩ් කරලා තින්නේ ඔක්කොම. ලයික් 10 කරලා දෙන්න. ඉතින් මේක දාලා දෙනවා. ඉතින් අදට ගිහින් එන්නම්. ඉතින් සෙට් වෙනම බයි. පරිස්සමෙන් ඉන්න කියලා තමයි කියන්නේ. බයි බයි.